Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ මම මගේ ලයිෆ් එකේ වැඩ ටික බැලන්ස් කරගෙන යන ගමන් කොහොමද බිස්නස් එකේ වැඩ ටික බැලන්ස් කරගන්නේ කියලා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අලුත් පැටර්න් වගේක් හදන්න තිබ්බා. ඒ ටික මන් රෑ හදලා නිදාගද්දි පාන්දර 2-3 විතර වුණා. ඉතින් අද උදේ මන් නැගිට්ටේ උදේ 7ට විතර. උදේ හැරලා බබාට වොෂ් දාලා එයාලට තේ හදලා බුදු පහන තියලා තමයි මං ඉතුරු වැඩ ටික අලුත් රෙදි වගේක් එනවා අද උදේ 9:00ට විතර හස්බන්ඩ් ඒ ටික ගන්න යන්න ඕනේ. ඊට කලින් මං අද දවල්ට රැට එකට උයා ගන්න ඕනේ. වැඩ ගොඩාක් තියෙන දවසක් අද. ඉතින් ගෙදර ලොකුවට අස් කරන් දෙයක් නැහැ. රෑ කීයේ වුණත් මම ඔක්කොම අස් කරලා තමයි නිදාගන්නේ. කාමරේ විතරයි පොඩ්ඩක් අස් කරගන්න තියෙන්නේ. ඒක හස්බන්ඩ් කරලා තිබ්බා බබත් එක්ක. පත් එක සෙල්ලම් කරන්න අතරේ මම උයන් ටික ටික ලෑස්ති කරගන්නවා. ඒ අතරේ මට වීඩියෝ එකක් දාන්න තිබ්බා. ඒකත් මම එඩිට් කරන ගමන් තමයි කුස්සියේ වැඩ කරන්නේ. තාත්තා යනවා. එදිගේ. තාත්තා බයි පරිස්සම් කියන්න. දැන් උදේ 9:00යි. අද පාන්දර ඉඳලම හොඳටම වැස්ස නවතින්නෙම නැහැ. ඉතින් අද රෙදි රෝල් 7-8ක් වෙනවා. හස්බන්ඩ් වීල් එකේ ගියේ මැටීරියල් ටික ගේන්න. ඉතින් උදේට කන්න මම සම්බෝල එක වත් හදාගත්තා. බබා කන්න ආස මේ විදියට අපි වගේම තමයි. ඉතින් අපි දෙන්න අයියා එනකන් කනවා. හස්බන්ඩ් ගිහින් එන්න පැයක් විතර යනවා. ඒ නිසා මම ටික ටික මේ විදිය බබාව චෑ එකේ තියලා ලෑස්ති කරගන්න උයා ගන්න. එතකොට වැඩ ටික කරගන්න ලේසි. දැන් කඩුව ටික දෙන්නම්ම. කියු එනවා මොනවද අපිට ගිනන්නේ පුතාට මොනවද ගෙනාවේ මොනවද ගෙනාව බලන්න චොක්ක biscuits cheese and also ගෙනාව something else cheese का है මොකද ठीक है बाबा लसन है චොක්ක එක ගොඩක් කටිනවා ඒක ටක්කාලු නේ බබාවත් තියාගෙන ටික ටික ලෑස්ති කරගත්ත හින්දා ටිකක් ලේසි වුණා. මොකද වෙලාව ඉතුරුයි. එයා එනකම් ඉන්න නැතුව වැටි කරගන්න. කොහොම හරි මම ඒ අතරෙම ලෑස්ති වුණා ටක් ගාලා උයාගෙන. චිකන් පරිප්පු බෝන්ජි තමයි අද මෙනු එක. ඉතින් දැන් මගේ හිතට නිදහස් ටක් ගාලා මම ෂොප් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ෂොප් එකේ ඉන්න නාංගිටත් බත් එකක් අරගෙන මට එහෙම වැඩ ටිකක් කරගන්න තියෙනවා. නිට්ටඹටත් යන්න තියෙනවා. බැංකුවට යන්න තියෙනවා. ඒ ටිකත් කරගන්න ඕනේ. ඔන්න මම දැන් යන්නයි ලෑස්ති උනේ. බබාවත් අරගෙන ෂොප් එකට යාමාව අයියත් එක්ක දාලා එනවා. මම ඉතින් එතනින් පස්සේ පැය 3-4ක් ඊටත් වැඩි වෙනවා ෂොප් එකේ ඉන්නවා. මොකෝ අප්සෙට් මූඩ් නේ මහන්සිද නෑ මම දැන් මේක ටිකක් මේ දාලා අයියා මේ ගෲප් එකට දාලා තිබ්බත් කරගෙන දැන් ඒ ටික දාන්න යන්න මම දැන් කොතනින්ද මම පටන් ගන්නේ ඔයාට සතියක් විතර යද්දී ඔක හරියයි මේ අපේ අයන් කරන් ඉන්න නගින ඒ උනාට දැන් අපේ පැකේජ් යවන්න ඉන්නෙත් මෙයා මේ ටිකේ මොකද අපේ අක්කා ඉනෝෂා අක්කා මේ දවස්වල එක්සෑම් එකකට ලෑස්ති වෙනවා ඒ නිසා ඔන්න ඉතින් මේ ටික තමයි අද ආවේ අලුතින්ම ඔයාලට අලුත් ඩිසයින් ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊයේ කපපු ඩිසයින් එකේ චුට්ටක් මහන්තලා ඒක මහලා තිබ්බේ. මම උදේ මේ හස්බන්ඩ් අතේ ෂොප් එකට ඒ වුණාට ඒක දෙපැත්ත චුට්ටක් හදාගන්න තිබ්බා. මට ෆිට ඔන් කරලා බලන්න මේක අලුත්ම ඩිසයින් එකක්. ඉතින් මම ගෙදර තිබ්බ රෙදි කෑල්ලකින් මුලින්ම මට මහගෙන බලනවා අලුත් එකක් මහත්තේ. මොකද හරියට එනවද මොනවද ඒකේ කරන් තියෙන වෙනස්කම් කියලා බලන්න. මේක චූටි වෙනස්කමක් තිබ්බා. ඒක කරලා ඔන්න අපි රෙඩි කරලා තියෙන්නේ ඩිසයින් එකක්. මේක කවුල් විදිහට තමයි කර අරගෙන තියෙන්නේ. ලස්සන ඩිසයින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න අපේ ෂොප් එකේ ළඟමනේ බස් හෝල්ට් එක තියෙන්නේ. මම බස් එකට නැගටක් ගාලා බස් එකේ යන්න හදන්නේ. මට හස්බන්ඩ් ගෙනා දීපු පර්ස් එක. ඉතින් ඔන්න ගොඩ කාලයකට පස්සේ බස් එකේ යන්න හදන්නේ අද. මොකද හොඳටම වැස්ස. නැත්තම් වෙන්දට මම හැමතැනටම යන්නේ හස්බන්ඩ් එක්කම තමයි බයික් එකේ. ගොඩක් වෙලාවට බබාවත් අරගෙන. මුලින්ම මම බැංකුවට ගියා. බැංකුවේ පොඩි වැඩ වගේක් තිබ්බා මට කරගන්න. ඊට පස්සේ මට 16 වෙනිදාට වෙඩින් එකක් තියෙනවා. අයිබ්‍රෝස් හදා ගන්න ඕනේ. එයා ට්‍රීට්මන්ට් එක කරගත්තෙත් නෑ මේ වගේ මාසේ. ඒ නිසා ඔන්න මේ වැඩ දෙකටත් මම කොහොම හරි කාලය වෙන් කරගෙන ඉක්මනටම සැලූන් එකට ආවා. ඉතින් මට නෝට්බුක් වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. ඒ ටික ගත්තා. ඒත් එක්කම මට ඩයරි එකක් ඕන වෙලා තිබ්බා. මොකද මෙච්චර දවසක් මට තියෙන වැඩ ටික එතකොට මගේ මීල් ප්ලෑන්ස් මේ ඔක්කොම දාගත්තේ ෆෝන් එකේ නෝට් එකක් විදිහට. ඒ වුණාට මට හිතුණා මේක දැන් ලස්සනට ලියලා කරා නම් මට
තවත් හොඳ මොටිවේෂන් එකක් කියලා. එහෙම කරන අයත් මම දැකලා තියෙනවා. ඉතින් ඒක මට හොඳ දෙයක් විදිහට අරගෙන මම ඔන්න මේ වැඩේ පටන් ගන්න හිතුවා. මේක ගත්තේ නෑ මේක මට ඉඩමදි කියලා හිතුණා. ඒක නිසා මම මගේ ලස්සන පාටින් කැමති පාටින්ම මම ඩයරි එක ගත්තා. ඉතින් මට වඩා වැඩ ගොඩක් අයියට තියෙනවා. ඒක නිසා අයියට මේ නෝට්බුක් එක ගත්තා. එයාට පොකට් එකේ දාගෙන යන්නත් ලේසි. අපි දෙන්නා මෙච්චර දවසක් ෆෝන් එකේ තමයි නෝට් දාගත්තේ. ඔන්න අද ඉඳන් පොතක ලියලා කරද්දී මම හිතන්නේ ඒක හොඳ දෙයක් වෙයි. ඇත්තටම මට දැනිලා තියෙන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඊටු ටිකත් කරගෙන මම ටක් ගාලා ආව ෂොප් එකට ආයෙත් මට ෂොප් එකේ ඇවිල්ලා වැඩ තව කීපයක්ම කරන්න තිබ්බා. ඉතින් මේක මට ඇඳලා බලන්න ඕන නම් මීඩියම් සයිස් එක මේ අත්කට එහෙම ඇතිද කියලා බලන්න. මම මීඩියම් සයිස් නේ ඒ වගේ පොඩ්ඩක් චෙක් කරලා තමයි මම යවන්නේ. මොකද මේවා අලුත් ඩිසයින් නේ. 10 වෙනි දේ ඉරිද දවසකනේ මගේ බර්ත්ඩේ එක තිබ්බේ. ඉතින් ඇන්ටිලාට පොඩි ට්‍රීට් එකක් දෙන්න බැරි වුණා. ඒ නිසා ඔන්න නිට්ටම ගිය අතරේ බනානා කේක් එකක් ගෙනාවම එයාලට දෙන්න. to you. Happy birthday, dear Shanu. Happy birthday to you. පිටිපන්දම් මොකටද දාන්නේ? මේ වගේ කට්ටිය ඉන්නකොට අමුතු ආලෝකයක් අවශ්‍ය නැහැ. අපි ඉන්නකොට මොන ඉටිපන්දම්ද? කේක් එක කැපුවේ හැන්දකින් පිහියක් තිබ්බේ නෑ. ඉතින් හොඳටම වැස්සේ අපි බනානා කේක් එක හොඳ ප්ලේන් ටියක් බීලා ඔන්න දැන් මම පල්ලෙහාට ආව. මට වැඩ වගේක් තව තිබ්බ කරන්න. ඊටකෙම ෂොප් එක අස් කරගන්න මට වෙලාවක් තිබ්බේ නැහැ. එනවා යනවා එහෙම වැඩ. ඉතින් ඒවත් එක්ක අද තමයි පොඩි වෙලාවක් වෙන් කරගත්තේ. මේකටත් විනාඩි 15ක 20ක් වගේ තමයි මට තියෙන්නේ. ඒකට අග්ගාලා කරගෙන මම දැන් ආයේ උඩට ගිහිල්ලා පැටර්න් මගයක් බලන් තියලා ඒක බලලා ආයේ ගෙදර යන්න ඕනේ. දැන් වෙලාව හරියටම මං හිතන්නේ 6ට කිට්ටු කරලා බබා නිදි කිව්වා. බබා 3ට 4ට විතර නිදා ගන්නවා. ඉතින් එයා 6ට විතර නැගිටින්නේ. එතකොට මම ගෙදර ඉන්න ඕන බබාව බලාගන්නේ. මෙච්චර වෙලාවක් මගේ හස්බන්ඩ් තමයි. ඉතින් මේ පිජාමා කිට් දෙකක් ගෙනාවා බබාට බලන්නකෝ. එයා ඉතින් ආසයි මේ වගේ වට. මාත් හරි ආසාවෙන් ගෙනාවේ. ඔන්න ඉතින් එයා හැඩ බලනවා වගේ. මේ සොනික් නේද? මේ කවුද? බබට හස්බන්ඩ්ටයි ටී දෙකක් හදලා දීලා මම දැන් ආයෙ රෑට හාල් ටික ලිපේ තියාගන්න ගියා. ඊට පස්සේ බබාගේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා කවලා කරලා ආව දොයි කරලා දැන් ඔන්න 9:00 විතර ඇති. අලගෙඩිය ඔන්න දවල් බබත් එක්ක ඉන්න ගම හස්බන්ඩ් මැසේජ් බලනවා. එතකොට ෂොප් එකේ අපි මැසේජ් බලන්න වෙනම කෙනෙක් ඉන්නවනේ. එතකොට එයාත් බලනවා. දැන් තමයි ඕඩර්ස් දාගන්න වෙලාව. හස්බන්ඩ් ඕඩර්ස් ටික දාගන්න අතරේ මම ගෙදර වැඩ ටික කරනවා. පිළිවෙලක් කරගන්නවා. මෙතන දැන් මේ දවස්වල හොඳටම වැස්සන. ඉතින් රෙදි හැම තැනම බබාගේ රෙදි අපේ රෙදි. ඉතින් අපේ රෙදි ටික වේලගෙන බබාගේ රෙදි ටික දැන් හොදගෙන මම දාගන්නවා. ඉතින් මේ වෙලාවට මේ වැඩේ කරන ගමන් මම හස්බන්ඩ් එක්ක අපේ බිස්නස් එකේ දේවල්, ලයිෆ් එකේ දේවල් පොඩ්ඩ ඉතින් ටයිම් එක හම්බෙන වෙලාවට කතා කරගන්නවා. නැත්තම් අපිට ඇත්තටම වැඩත් එක්ක කතා කරන්නවත් වෙලාවක් නැති වෙන දවස් තියෙනවා. දෙන්නම ගෙදර හිටියත් ගෙදර වගේ තමයි. ඒ වුණාට අපි දෙන්නටම වැඩ. අන්න එයා ලියන්න පටන් අරන් මං ගෙනාවු ඩයරි එක කියන්නේ. ඉතින් ඔන්න ඊගාවට මට අපේ රෙදි ටික සෝද ගන්න දාලා මට කුස්සිය අස් කරන්න තියෙනවා. ඉතින් මට කරන්න කොයිතරම් වැඩ තිබ්බත් මේ දේ කරලම තමයි මම නිදාගන්නේ. කුස්සිය අස් කරලා, ගෙදර අස් කරලා, මොප් කරලා තමයි නිදාගන්නේ. අනිත් ඔක්කොම වැඩ ටිකත් ඉවර කරලා. පහවදා දවසට උදේට වැඩක් යන්නේ නැති වෙන්න හොඳ රිලැක්ස් එකේ නැගිටලා වැඩ ටික කරගන්න පුළුවන් වෙන තමයි මම වැඩ ටික ඉවර කරගන්නේ. බිස්නස් එකේ වැඩ ටික ඔක්කොම මම පටන් ගන්න මේ වැඩ ටිකෙන් පස්සේ. රෑ 12 එකත් සමහරක් දවසට පහු වෙනවා. ඉතින් බබා නිදාගන්න රෑ වුණත් වැඩ ටික කරගන්න කොහොමවත් පරක්කු වෙනවා. ඒ වුණත් මගේ පහවදා දවසේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න ඕන නිසා මම මේ වැඩ ටික කරගෙන තමයි කොහොමත් අනිත් වැඩ ටිකට යන්නේ. එතකොට උදේට නැගිටින්න ෆ්‍රෙෂ් පිට නැගිටින්න පුළුවන්. බබාට පහවදා උදේට කඩල තමයි මම දෙන්නේ. ඒ ටික පෙගෙන්න දැම්මා. දැම්මා යනවා මට පහවදාට කරන් තියෙන වැඩ ටික ලියා ගන්න. මගේ වැඩ ටික ඔන්න පටන් ගන්නයි හදන්නේ. පේනවනේ වෙලාව වැඩ ටික ඉවර වෙලාදී එකටත් කෙට්ටුයි. ඉතින් මෙතනින් පස්සේ තමයි මම බිස්නස් එකේ වැඩ තියෙනවා නම් කරන්න ගන්න. එතකොට වීඩියෝ එක මට එඩිට් කරන්න තිබ්බා. ඒක මම කරා මේකෙන් පස්සේ
දැන් මම පහෝදාට මට තියෙන වැඩ ටික නෝට් කරගන්න ගමන් අද මම වෙන බිස්නස් එකේ වැඩ කරන්නේ වීඩියෝ දෙකක් එඩිට් කරන්න තියෙනවා. ඒක කරලා ඉවර වෙලා ෆොටෝ වගේක් හදන්න තියෙනවා. ඒක කරලා ඉවර වෙලා මම අද නිදා ගන්නවා. ඉතින් අදත් මේ ටික ඉවර වෙලා මම නිදාගද්දි පාන්දර 2:00 විතර වුණා. මොකද පහෝදාට මට වැඩ ගොඩාක් තියෙනවා. අලුත් ඩිසයින් වගේක් හදන්න තියෙනවා. තවත් ලස්සන දවසකින් ආයෙත් හම්බෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න.